පේන්ටින් එකේ මේන් ඔබ්ජෙක්ට් එකක් එනවා. ඒ කියන්නේ අපේ කන්සෙප්ට් එකට ගැලපෙන ප්‍රධානම දේ තියෙනවා. හැබැයි ඊට අමතරව කියන්නේ ඒක විතරක් අඳින්නේ නැහැ. බොහෝ විට මං තව ද්‍රව්‍ය එකතු කරලා තමයි ඒකත් එක්ක අඳින්නේ. එතකොට මේ මේන් ඔබ්ජෙක්ට් එකට ගැලපෙන විදිහට අනිත් ද්‍රව්‍ය තෝරගන්නවා මම. සංරචනය කරන්න සුදුසු විදිහට. ඒ කියන්නේ මම ඒකේ පාට බලනවා. විවිධ වයනයන් තියෙනවා. එකට එකක් වෙනස් වයනයන් මම බලනවා. ඒ වගේ තෝරලා ඒක සංරචනය කරනවා. ඒ අදහසට ගැලපෙන විදිහට. මම ගොඩක් වෙලාවට අඳිනකොට මේ සෙල්ලම් බඩු අඳින්න ප්‍රියතාවයක් දක්වනවා. ඒ කියන්නේ මං හිතන්නේ ඒවයි තියෙන හැඩ සහ ඒවයි තියෙන වර්ණ විශේෂයෙන්ම ඒවයි තියෙන අර වර්ණ වලට මං හරි ආසාවක් දක්වනවා. ඒ කියන්නේ බොහොම දීප්තිමත් වර්ණ තියෙන. ඒතකොට සුමට හැඩතල ඒවට මං ආසයි අඳින්න. එතකොට අනිත් එක මගේ මේ කන්සෙප්ට් එකට අදාළ විදිහට ඒවා ගලප ගන්නවා. මෙතනදී මම තෝරගන්නේ ඇත්තටම මේ පෙන් හෝල්ඩර් එක. මොකද මෙතනදී මං ගොඩාක්ම ආස දේ තමයි මේ පෙන් හෝල්ඩර් එක අපේ මේ සිංහ කොඩිය සිංහයා නිරූපණය කරන පෙන් හෝල්ඩර් එකක් ලී වලින් හදපු. මට සෑහෙන ආසයි මේක අඳින්න. මේක දැක්ක වෙලේ ඉඳලා ඒකයි මම මේක තෝරගන්නේ. මොකද අපේ ජාතිය ගැන එහෙම නැත්නම් ජාතිකත්වය ගැන ශ්‍රී ලාංකීය භාවය ගැන අපේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් මේක හරහා මට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇත්තට මේක දිහා දැක්කම පෙන් හෝල්ඩර් එකයි අනිත් ද්‍රව්‍යයි එකට කොහොමද ගොඩනගන්නේ කියන එක ගැන මට අදහසක් තියෙන ද්‍රව්‍ය තමයි මම තෝරගන්නේ. චිත්‍රයක සුන්දරත්වය එහෙම නැත්නම් ලස්සන තියෙන්නේ ආලෝකය සහ අඳුරත් එක්ක. මේ චිත්‍රයේ මම පාවිච්චි කරනවා දකුණු පැත්තෙන් එන ආලෝකයක්. එහෙම නැත්නම් ජනේලයෙන් එන ආලෝකය තමයි මේ චිත්‍රයට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ආලෝකයේ වෙනස්කම් තමයි කැන්වස් එක මත නිරූපණය වෙලා තියෙන්නේ. ඩ්‍රෝයින් එකේදී මම සියලුම දේවල් කැන්වස් එකේ අඳිනවා. ඒ කියන්නේ සෙවණැලි, ඉදි අඳුර, ගැඹුරු තැන්, ඉදිරියට ආපු තැන්, මේ සියලුම දේවල් මම කැන්වස් එකේ අඳිනවා. මෙහෙම අඳිනකොට ඉතා තද පැහැයෙන් තමයි මම මේක ඇඳගන්නේ. මොකද මේක මට අවශ්‍ය වෙනවා වර්ණ තැවරීමේදී අදාළ සීමාව අඳුරගන්න මට ගොඩක් වෙලාවට මේ ඩ්‍රෝයින් එක බලපානවා. මොකද රේඛාවල මායිම් බෙදීම් අවකාශය වගේ දේවල් වර්ණ කිරීමේදී නොවෙනස්ව පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. ඒ හින්දා කැන්වස් එකේ මම ඩ්‍රෝයින් එක කරනකොට පැන්සලෙන් ඒවා සද පැහැයෙන් අඳින්න උත්සාහ කරනවා. මම පාවිච්චි කරන මාධ්‍ය තමයි තෙල් සායම්. මොකද ඒකට හේතුව තමයි මං හිතන්නේ ලෝකේ තෙල් සායම් වගේ වර්ණයක් තියෙනවා කියලා චිත්‍රයක යථා රූපය ඒ අයුරින්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මේකේ තියෙන වර්ණ ගැඹුර, අඳුර, දීප්තිමත් බව, ත්‍රිමාණ බව ඒ සියලු දේ තෙල් සායම් කියන මාධ්‍යයෙන් බොහොම හොඳින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මගේ මතය තියෙන්නේ. ඒකට මේ පේන්ටින් එක ඉවර වෙන්න ටික කාලයක් යනවා. මොකද එක ලේයර් එකක් ඉවර කරාට පස්සේ තමයි දෙවෙනි ලේයර් එකම වැඩ කරන්නේ. ඉස්සෙල්ලාම ලේයර් එක වැඩ කරලා පස්සේ ලේයර් එකේදී ග්ලේසින් ටෙක්නික් පාවිච්චි කරලා තමයි මේ පේන්ටින් එක ඉවර කරන්න මගේ අදහස තියෙන්නේ. අදිනකොට උපකල්පනය කරලා ද්‍රව්‍ය අදින්නේ නැහැ. ඒ කියන්නේ මං ඉදිරියේ තියෙන සැබෑ සංරචනයෙන් බාහිර දේවල් චිත්‍රයට එකතු කරන්නේ නැහැ. නිශ්චල ද්‍රව්‍යයක් අදිනකොට ඇත්තටම ඒක වෙන්නේ භාණ්ඩවල තියෙන ද්‍රව්‍යවල තියෙන ස්වභාවිකත්වය නිරූපණය කිරීම. සමහර විට ඒවා මිනිස්සු නිර්මාණය කරපු ඒවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික දේවල් වෙන්න පුළුවන්. කොහොමත් චිත්‍ර ශිල්පියා කරන්නේ තමන් ඉදිරියේ තියෙන ද්‍රව්‍යවල ස්වභාවික ගුණය කැන්වස් එක මතට ගෙන ඒකට පාවිච්චි කරනවා ආලෝකය සහ ඒ මත වැටෙන සෙවණැලි වෙන්න පුළුවන්, අඳුර වෙන්න පුළුවන්. ඒ හරහා සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම තමයි ශිල්පියා කරන්නේ. ද්‍රව්‍ය විවිධාකාරයි. උදාහරණයක් ගත්තාම දැන් මේ සිංහ රූපයේ පැතලි. ඒකට රෙදිකඩ ගත්තාම සම්පූර්ණයෙන්ම ඊට වඩා වෙනස්. මොකද රෙදිකඩේ තියෙනවා ගැඹුරු තැන් තියෙනවා, ආලෝකයේ තියෙනවා, ඉදිරියට ආපු තැන් තියෙනවා, අතුලට ගියපු තැන් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට මම චිත්‍රයේ විවිධත්වය ඇතිකරන්න අර සිංහ රූපයේ තියෙන පැතලි බවට වඩා වෙනස් පැත්තක් තියෙන රෙදිකඩේ. ඒක චිත්‍රයේ සංරචනයට වගේම මේකේ තියෙන සංකල්පය ගොඩනගා ගන්නත් ඒක බලපානවා.
චිත්‍රය අඳිනකොට අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. මොකද මේක එකපාර ඇඳලා ඉවර කරන චිත්‍රයක් නෙමෙයි. දවස් කිහිපයක් ගත වෙන චිත්‍රයක්. ප්‍රධානම අභියෝගය තමයි මේ මල් එක විදිහකට තියෙන්නේ නැහැ. මොකද ඒවා පෙති වෙනවා, පර වෙනවා. එතකොට මම ඒකට අනුව ක්‍රියාකාරී වෙන්න ඕනේ. අනිත් දේ තමයි මේක තියෙන රෙද්ද වෙනස් වෙන්න පුළුවන්. මේ රෙද්ද නිශ්චලව තියාගන්න ඕනේ. මොකද ඒකේ රැලි වෙනස් වුණොත් එහෙම ආය නැවතත් ඒ තිබුණු ආකාරයට හදන්න අමාරුයි. එතකොට රැලි වගේම ඒකට වෙන්න ආලෝක තත්ත්වයක් වෙනස් වෙනවා. ඒ අභියෝගයත් මට තියෙනවා. අනිත් එක මේකේ ආලෝකය වෙනස් වෙනවා විවිධ වෙලාවන් වලදී. උදේ ආලෝකය නෙමෙයි හවස් වෙනකොට තියෙන්නේ. ඒතකොට දවසේ සීමිත පැය කිහිපයක් තමයි මට එහෙම වුණොත් මේක අඳින්න පුළුවන් වෙන්නේ. ඊළඟ දවසේ තමයි ඒතෝ ටික අඳින්න වෙන්නේ. මොකද මේකේ ආලෝකය මොහොතින් මොහොත වෙනස් වෙන නිසා. මේකේ සංරචනය මම හදනකොට මට අවශ්‍ය වුණා මේකට අඳුරු පසුබිමක් ගන්න. ඒ වගේම තමයි එක පැත්තකින් ඇතුල් වෙලා අනිත් පැත්තෙන් එළියට යන රතු රෙද්ද. මේකට මම ඇතුළත් කරනවා. මේකේ පෙන් හෝල්ඩර් එක තමයි මධ්‍යගත වෙලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන මල් ටික දරාගෙන තියෙන්නේ මේකේ පෙන් හෝල්ඩර් එක තමයි. මේ පෙන් හෝල්ඩර් එකේ තියෙන මල් ඇත්තටම මේ සමහර ඒවා පෙති හැදිලා කැඩිච්ච මල් තමයි මේකට දාලා තියෙන්නේ. ඒ වගේම කරන නටු තියෙනවා මේකේ. සම්පූර්ණ පෙති හැලිලා ගියපු අඳුරු වෙච්ච කරන නටු දාලා තියෙනවා. විවිධ පැතිවලට මේ බඩු තියලා තියෙනවා. එතකොට ඒවෙන් එන හෙවණැලි දිගට වැටිලා තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර හෙවණැලි තවත් ද්‍රව්‍යයක් මත එහෙම නැත්නම් තවත් ඔබ්ජෙක්ට් එකක් මත වැටිලා තියෙන්න පුළුවන්. මම මගේ මාධ්‍ය හසුරවනවා ඒ සෙවණැලි සහ ආලෝකයේ වෙනස්කම් පෙන්වන්න. ද්‍රව්‍ය වල මත පිට ස්වභාවයට ගැලපෙන පරිදි සහ ප්‍රකාශනීයට උචිත පරිදි වර්ණ තැවරීමේදී පින්සල් පහර පාවිච්චි කරනවා. පැත්තක තියෙනවා විවිධ වර්ෂයන් සංකේතවත් කරන ඉලක්කම්. ලංකාවට වැදගත් වන විවිධ වර්ෂ තියෙනවා. ඉතිහාසය ගත්තාම ඒ වර්ෂ මේ අංක වලින් නිරූපණය කරන්න පුළුවන්. අනිත් එක තමයි අපේ ජාතික ධජයේ තියෙන වර්ණ මේකේ ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා ලංකාවේ විවිධ යුගයන් වලදී ලංකා ඉතිහාසයේ විවිධ යුගයන් වලදී ලංකාවට පාවිච්චි කරපු නම් විවිධ නම් වල අක්ෂර මේ පැත්තේ කැටවලට මම දාලා තියෙනවා. සිදුවෙච්ච සමාජ දේශපාලනික පරිවර්තනයන් තමා වර්තමානයේ වන විට ලංකාවේ දේශපාලනික සහ සමාජ වෙනස්කම් වලට තුඩු දීලා තියෙනවා. ඒ පරිවර්තන පිළිබඳ අදහස් රැඳිලා තියෙන්නේ ජාතිකත්වයේ ශ්‍රී ලාංකිකත්වයේ වැනි සංකල්ප මත.